මේ ගෙවාගෙන ආපු සංසාරේ කෙලවරක් නැතුව අපි ඉපදිලා තියෙනවා. ඒ ඉපදිච්ච සංසාරේ ආත්ම භව කී කෝටියක් සරපයි වෙලා ඉපදුනා දත් නැතුව, ගැඩවිල්ල පණුව වෙලා ඉපදුනා දත් නැතුව, මාළුව වෙලා ඉපදුනා දත් නැතුව, සමහරවිට ඔබට ඔය අවුරුදු කෝටි ගානකට පස්සේ අත් දෙකක් ලැබෙන්නේ නැත්තේ. මනුස්ස ලෝකේ ඉපදුනත් අතපය නැතුව උපදින ජීවිත කීයද? ඒ අත් දෙකක් ලැබිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය ළඟ මේ යකඩ කෑලි උස්සන්න එපා. ඒක අගෞරවයක්. බෝධීන් වහන්සේලා ළඟ ෆොටෝ ගහන්න එපා, අගෞරවයක්. ධාතුන් වහන්සේලා ඉදිරියේ ෆොටෝ ගහන්න එපා, අගෞරවයක්. ධර්ම දේශනාවට වඩින දේශකයන් වහන්සේලා ඉදිරියේ ෆෝන් උස්සන්න එපා, අගෞරවයක් ඒක. ඉස්සර මිනිස්සු අංජලි කරණීය කළා. සාදු සාදු කිකිය තමයි බණට වඩින්න සංඝයා දෙස බලා සිටියේ. විහෙර විහාර දිහා සාදු සාදු කිකිය බලා සිටියේ. බෝධීන් වහන්සේලා දිහා සාදු සාදු කිකිය බලා හිටියේ. ෆෝන් නිස්සුවේ නැහැ. දැන් මේ තාක්ෂණය ආපු එකත් එක්ක ළමයි දන්නේම නැතුව කැමරාවට තමයි හැම එකක්ම හදන්නේ. මම හිතනවා අපිට ওই ධර්ම දේශනා කරන එක වෙහෙසකාරී වෙන්නත් එක හේතුවක් වෙන්න පුළුවන්. අද වුණත් ධර්ම දේශනා වුණත් මිනිස්සු සංවිධානය කරද්දී ඇහැට පේන එක බලපානවා. දැන් මෙතන වුණත් මේ මෙහෙට විතරක් නෙවෙයි ලෝකේ හැම එකක්ම view එක තමයි බලන්නේ. කැමරාවට කොහමද, ෆොටෝ එකට කොහමද කියලා. එතකොට ආන්නේ එහි වාගේ වුණාට පස්සේ ඇහි පූජාවක් කළත්, මල් පූජාවක් කළත්, චෛත්‍ය පූජාවක් කළත් ඇහැට තමයි බලන්නේ. ඇහැට ලස්සන වෙන්න ඕන. එතකොට තමන්ම දන්නේ මේ වෙලා තියෙන්නේ තමන් පූජාවක් කළා තමන් චූන් වෙලා. තමන් පූජාවක් හදලා තමන් ඒකෙන් සතුටු වෙනවා. එතකොට තමන් බුදුරජාණන් වහන්සේ පිදුවා, රහතන් වහන්සේලා පිදුවා, බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා ඒකාන්තෙන් අනන්ත ගුණ සම්පන්නයි. රාගය දුරු කළා, ද්වේෂය දුරු කළා, මෝහය දුරු කළා. ඒ මුනිවරු අපේ හිතේ යම් ගින්නක් ඇවිලෙනවද රාගයෙන්, ඒ ගින්නේ උත්තමයෝ ප්‍රහාණය කළා. ද්වේෂ ගින්න ප්‍රහාණය කළා, මෝහ ගින්න ප්‍රහාණය කළා. කොයිතරම් කයිවාරු ගැහුවත් අදටත් අපිට ඈතර වෙන්න බැරි සංසාරයෙන් ඒ මහරහතන් වහන්සේලා ඈතරට වැඩියා. ඈතරට වැඩියා. ඒ මුනිවරුන්ගේ ගුණ සිහි කරනකොට ඒක වෙනම එකක්. ඒක සැරසිලි වෙනම එකක්. ඒ නිසා ඉදිරියට පූජා වත්පිළිවෙත් පවා ඔක්කොම තමන්ගේ ඇහැ පිනවන දේවල් බවට පත් වෙනවා. ඇතුලේ හදවත ලස්සන නැහැ. ඊට පස්සේ මල් ටිකක් උනත් ලස්සනට තිබ්බොත් බනහන්න එන මිනිස්සෙකේ මල් ටිකේ කකුලවත් වැදුනොත් ඒකට බයිනවා. ඒකට තම ද්වේෂෙන් තමන්ගේ හිත කිලිටු වුණා කියන එක හිතට එන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? මේ වගේ මේ ඔක්කොම විනාශ වෙලා යනවා. මේ අවසන් යුගයයි. චූටි කාලේ ඉඳලා චූටි ළමයිගේ හිතටම කෙලෙස් එන්න පටන් ගන්නවා. රාග ගින්න පොඩි කාලේ ඉඳලම ඇවිස්සෙනවා. ද්වේෂ ගින්න පොඩි කාලේ ඉඳලම ඇවිස්සෙනවා. මෝහ ගින්න පොඩි කාලේ ඉඳලම ඇවිස්සෙනවා. ඒකටම හරියන මහා හෝනියම මේ ලෝකේ පහළ වෙලා අවසන් ඒ නැති කරන්න බෑ. ඒ තමයි ෆෝන් එක. කරන්න දෙයක් නැහැ. බේරෙන එකෙකුට මේ කියන්නේ අවසන් අවස්ථාව.